අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්නේ තායිලන්තේ වෙනස්ම සොම්බි ෆිල්ම් එකක් වෙන ඔපරේෂන් අන්ඩෙඩ් ෆිල්ම්ෙන් ගැන. ඉතින් අද අපි මේ කතාව සම්පූර්ණයෙන් විස්තර කරනවා. අරේන වැඩි කතා නැතුව අපි යමු ඔපරේෂන් අන්ඩෙඩ් ලෝකෙට. කතාව පටන් ගන්න මෙහෙම. 1941 දෙවන ලෝක යුද්ධ කාලේ ජපන් හමුදාව තායිලන්තේ චුම්පොන් ප්‍රදේශය ආක්‍රමණය කරලා කියන ආරංචියත් එක්ක. ඉතින් අපේ මේ ප්‍රධාන චරිතය තමයි මෙක් සහ මොක් කියන සහෝදරයන් දෙදෙනා. මෙක් කියන්නේ දක්ෂ නීතිකරුක සොල්දාදු. මොක් කියන්නේ එයාගේ මල්ලි ටිකක් සාමකාමී යුද්ධයට එච්චර කැමති නැති අලුතෙන්ම හමුදාවට බැඳුණු කෙනෙක්. ඉතින් එකපාරටම කැප්ටන් කෙනෙක් එක්ක මේ මොක් සහ මෙක් ගෙදරට ඇවිල්ලා එයාගේ අම්මට කියනවා මොක්ටයි මෙක්ටයි චුන්පොන් වල සේවයට වාර්තා කරන්න වෙනවා මේක අනිවාර්ය නියෝගයක් කියලා. ඊට පස්සේ අම්මා කැමති වෙන්නේ නැහැ. මොකද මෙක්ගේ මොක්ගේ තාත්තත් මැරුණේ හමුදාවේ ඉඳලා. කොහොම වුණත් මෙතනින් මොක් පැනලා යන්න හදනවා. මොකද මොක් කියන්නේ සාමකාමී යුද්ධවලට කැමති නැති කෙනෙක් නිසා. එතනදී ඒක මෙක්ට අහුවෙනවා. ඉතින් මෙක් මොක්ට ඒ වෙලාවේ කියන්නේ ඔයා ප්‍රශ්න වලට මුහුණ දෙන්න බය කෙනෙක් සහ ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් කියලා. කොහොම වුණත් මොක් කියන්නේ මට අම්ම එක්ක ජීවත් වෙන්න ඕන. මොකද මට තාත්තා නැති වුණේ මේ යුද්ධ නිසා කියලා. ඉතින් මේ දවසේම තමයි මෙක්ට මෙක්ගේ පෙම්වතිය කියන්නේ මෙක් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියන කතාව. කොහොම වුණත් මෙක් සහ මොක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන මේ චුම්පොන් වලට යනවා. මෙතනින් පස්සේ තමයි හොඳම කොටස පටන් ගන්නෙ. මෙක් සහ මොක් එක්ක ඔවුන්ගේ යාළුවෝ ඉන්නේ අත්දැකීම් අඩු තායි හමුදාවත් එක්ක. ජපන් හමුදාවේ ප්‍රහාරයත් එක්ක මේ අයට පසුබසින්න සිද්ධ වෙනවා. මෙතනදී මෙක්ගේ මොක්ගේ යාළුවෝ ගොඩක් මැරෙනවා. ඉතින් මේ අතරේ ජපන් හමුදාවේ රහසිගත විද්‍යාත්මක ඒකකය කැප්ටන් නකමුරා යටතේ අමුතු එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඒ තමයි පරදින්නේ නැති සුපර් සෝල්ඩර් කෙනෙක් හදන එක. මේ ජපන් එක්ස්පෙරිමන්ට් එක දරුණු විදියට අසාර්ථක වෙනවා. ඔවුන් හදපු වෛරසය බයොලොජිකල් වේපන් එළියට පයින්නවා. මේක මුලින්ම ආසාදනය වෙන්නේ ජපන් සොල්දාදුවන්ටම. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වෛරස් එක ආසාදනය වුණාම මිනිස්සු මැරෙන්නේ නැහැ. ඔවුන් අන්ඩෙඩ් බවට පත් වෙනවා. ඒත් මේ අය වෝකින් ඩෙඩ් වගේ මොලයක් නැති සොම්බීස්ලා නෙවෙයි. ඔවුන්ට තමන් කවුද කියලා මතකයි. තමන්ගේ යාළුවෝ මතකයි. පවුලේ අඳුරනවා. ඔවුන්ට වේදනාව දුක බය කියන හැමද හැඟීමක්ම දැනෙනවා. හැබැයි එකම ප්‍රශ්නේ ඔවුන්ට මනුෂ්‍ය මස් කෑමට සහ ලේ බීමට දරුණු පාලනය කරගන්න බැරි ආසාවක් ඇති වෙන එක. මේ ආසාදනය වුණු අය අනිත් අයට පහර දෙන්න පටන් ගන්නවා. වෛරසය වේගෙන් පැතිරෙනවා. ඉතින් මේ සොම්බි වෛරස් එක සොල්දාදුවන්ට විතරක් නෙමෙයි ගම්වල සාමාන්‍ය මිනිස්සුන්ට පවා වැළඳිලා ඉවරයි. මොකද වැළඳුණු සොල්දාදුවෝ මිනිමස් හොයාගෙන ගම්වලට ගිහින් දැන් සාමාන්‍ය මිනිස්සුන්ටත් මේක වැළඳිලා ඉවරයි. හැබැයි දැන් ඉතිරි වෙලා ඉන්නේ එක ගමක් තියෙනවා. ඒ ගම තමයි මෙක්ගේ සහ මොක්ගේ ගම. ඉතින් දැන් තායි සොල්දාදුවන්ට සහ ආසාදනය නොවුණු ජපන් සොල්දාදුවන්ට මුහුණ දෙන්න වෙන්නේ අලුත්ම භයානක සතුරෙක්. ඉතින් කොහොම වුණත් මොක්ට මේ සොම්බි වෛරස් එක දැනටමත් හැදිලා ඉවරයි. මොක්ගේ අම්මා මෙක්ට නිතරම කියන්නේ මෙක්ගේ මල්ලි වෙන මොක්ක හොයාගෙන ඉන්න කියලා. කොහොම වුණත් මොක් අම්මවයි අයියවයි බලන්න හැමදාම රෑට නොපෙනී ගෙදරට යනවා. ඒ මොකද එයා දැන් සොම්බි කෙනෙක් නිසා. ඉතින් ඔහොම කතාව යනකොට මෙක්ටත් මේ සොම්බි වෛරස් එක හැදෙනවා. ඊට පස්සේ එයා ගෙදර එන එක නැවතිනවා. දැන් මොක්ගේ මෙක්ගේ ඔක්කොම යාළුවන්ට සොම්බි වෛරස් එක හැදිලා ඉවරයි. මේකේ වාසියක් කරගන්න ජපන් සොල්දාදුවෝ සොම්බි වෙලා ඉන්න අයගේ ගෙවල් අයව එක්කගෙන යනවා සොම්බි වෙලා ඉන්න තමන්ගේ ඥාතීන්ව බලන්න කියලා. ඊට පස්සේ ජපන් හමුදාවේ ලොක්ක කරන්නේ ඒ අයව පාවිච්චි කරලා අර සොම්බි වෙලා ඉන්න සෙට් එක අල්ලගන්න එක. ඊට පස්සේ ගියපු ඔක්කොටම වෙඩි තියනවා. එතන ඉන්න මොක්ගේ අම්මා මෙක්ගේ ගැප්ගෙන ඉන්න බිරිඳට වගේම අනිත් යාළුවන්ගේ පල්වේ අයටත් ඔක්කොටම ජපන් හමුදාවෙන් වෙඩි තියලා දානවා. ඊට පස්සේ මෙක් කරන්නේ අර වෙඩි වැදලා ඉන්න අම්මාවයි බිරිඳවයි අපලා කන එක. කොහොම හරි මෙක්ගේ බිරිඳ සොම්බියෙක් වෙලා හරි ඉතුරු වෙනවා. ඉතින් ජපන් හමුදාවට මේ අයව අල්ලගන්න බැරි වෙනවා. දැන් මේ සොම්බින්ට වෙනම සොම්බි හමුදාවක් ඉන්නවා. දැන් ඉතින් මේ කතාව අවසානයේකට දුක්බරයි. දැන් මෙක් සහ මෙක්ගේ සොම්බි ටීම් එක තීරණයක් ගන්නවා. එතනදී කරන්න හදන්නේ තමන්ගේ පවුල් වල ආදරණීයන් මැරුව නිසා ඒකට පළිය ජපන් හමුදාවෙන් ගන්න. කොහොම හරි මේ සොම්බි ටීම් එක එකතු වෙලා අර ජපන් හමුදාවේ ඔක්කොම හිටපු කට්ටිය ඔක්කොම හපලා සොම්බි කරලා දානවා. මේක තමයි ෆිල්ම් එකේ ඉමෝෂනල්ම දර්ශනය. මොක තීරණය කරනවා මේ සොම්බි ඔක්කොටම ගිනි තියලා විනාශ කරලා දාන්න. ඉතින් එයා කරන්නේ ගිනි තියෙන තුවක්කුවත් අරගෙන තමන්ගේ අයියට සහ යාළුවන්ට ඔක්කොටම ගිනි තියලා දාන එක. අවසානයේදී මොක්දාර ගිනි ගන්න තමන්ගේ යාළුවෝ පවුලේ සහෝදරයෝ කොටනම පයින් එක. ඒතකොට ඔක්කොම පිපිරිලා ඔක්කොම මැරලා යනවා. අවසානයේදී ඔක්කොම මැරෙනවා. මෙක්ට තමන්ගේ ඉපදෙන්නේ ඉන්න දරුවවත් බලන්න බැරි වුණා. මොක්ට තමන්ගේ පවුලේ අය නැති වුණා. ෆිල්ම් එක ඉවර වෙන්නේ ගොඩක් අඳුරු විදියට. ඉතින් මේ වෛරස් එක සම්පූර්ණයෙන්ම නැති වුණාද නැද්ද කියන එක ගැන ප්‍රශ්නාර්ථයක් එක්ක තමයි කතාව නතර වෙන්නේ. යුද්ධය ඉවර නැහැ. මේ අලුත් බීජණය ඉවර නැහැ. ඉතින් ඔපරේෂන් අන්ඩෙඩ් කියන්නේ නිකම්ම ඇක්ෂන් සොම්බි ෆිල්ම් එකක් නෙවෙයි. ඒක යුද්ධයේ තේරුමක් නැතිකම ගැන කියන මනුස්සකම කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරන ගැඹුරු කතාවක්. මේකේ තියෙන සිහිය ඇති සොම්බීස්ලා කියන කන්සෙප්ට් එක මම දැකපු අලුත්ම සහ බලවත්ම දේවල් වලින් එකක්. ඔයාලා බලන් හිටපු කතාවට වඩා වෙනස් අමුතු ඉමෝෂනල් පැත්තට බර හොරර් ඇක්ෂන් කතාවක් බලන්න කැමති නම් ඔපරේෂන් අන්ඩෙඩ් කියන එක හොඳ දේරීම. ඒත් මතක තියාගන්න මේක සැහැල්ලුවට බලන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි. ඔයාලා කැමති නම් මේක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තව ෆිල්ම් එකක කතාවක් එක්ක ඉක්මනට හම්බ. සුබ දවසක්.